පාස්ටර්ස්ලා කියන්නේ යක්කුද? හරිම අමුතු කතාවක්. ටිකක් කන්ට්‍රොවර්ෂල් ටොපික් එකක්. හැබැයි අද අපි කතා කරන්න යන්නේ පාස්ටර්ස්ලා කියන්නේ කවුද? පාස්ටර්ස්ලා කියන්නේ වැරදි මිනිස්සු జాතියක්ද? එහෙම නැත්නම් සමහර වෙලාවලට ඕගොල්ලෝ අහලා තියෙන විදිහට පාස්ටර්ස්ලා කියන්නේ යක්කු జాතියක්ද? ඉතින් නැවතත් පිළිගන්නවා ඔයගොල්ලන්ගේ මේ YouTube channel එකට. ඔයගොල්ලෝ මේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න ඕනේ හේතුව මම කියන්නම්. මේ YouTube channel එකේ අපි කතා කරන්නේ ජේසු ගැන, ජේසුගේ ජීවිතය ගැන, මගේ ජීවිතේට කොහොමද ජේසු දේවල් කරේ, ජේසුස් වහන්සේ නිසා මම කොහොමද මගේ ජීවිතේ හරි මාර්ගයට ගෙනාවේ සහ තව කෙනෙක්ට මේක බලලා කොහොමද එයාගේ ජීවිතේ ජේසුත් එක්ක ගමනක් ගිහිල්ලා හරි මාර්ගයට ගෙනියන්න පුළුවන් කියන එක. ඉතින් අද කතා කරන topic එක තමයි පාස්ටර්ස්ලා කියන්නේ යක්කුද කියන එක. ටිකක් අමුතු topic එකක්. හැබැයි හොඳට අහන් හිටියොත් ඔයගොල්ලන්ට ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේ channel එකට subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඔයගොල්ලන්ට එතකොට දැනගන්න පුළුවන් ජේසුස් වහන්සේගේ ජීවිතේ වටා වෙන දේවල් සහ ජේසුස් වහන්සේ ගැන ඔයා නොදන්නව නම් ජේසුස් වහන්සේ ගැන දැනගන්න සහ ඔයා දන්නව නම් තව දේවල් ඔයාලට ජේසුස් වහන්සේ ගැන මේ channel එක හරහා දැනගන්න පුළුවන්. ඉතින් අපි කතා කරමු පාස්ටර්ස්ලා කියන්නේ යක්කුද? ඇයි මම මේ ටොපික් එක තෝරගත්තේ කියලා ඔයගොල්ලෝ හිතනවා ඇති. ඇයි මම මේ වගේ බරපතල වචනයක් කියන්නේ කියලා ඔයගොල්ලෝ හිතනවා ඇති. මේ බරපතල වචනේ මම හොයාගත්ත දෙයක්වත් මගේ කටින් ආපු දෙයක්වත් නෙමෙයි. මේ වචනේ මට ගුරුවරයෙක් කියපු වචනයක්. ඉතින් මේ ගුරුවරයෙක් මට ඇහෙන්න කියපු දෙයක් තමයි මේ පාස්ටර්ස්ලා කියන්නේ යක්කු. ඒගොල්ලෝ හරි කට්ටිය නෙමෙයි. ඒගොල්ලෝ කරන්නේ වැරදි දේවල් කියන එක. සමහරවිට ඕගොල්ලන්ටත් මේක කවුරු හරි කියලා ඇති. මට දුකයි මේක මට කිව්වේ ගුරුවරයෙක් කියන එක කියන්නේ. හැබැයි කවුද ඒක කිව්වේ, කොහෙද ඒක කිව්වේ, මොකක්ද ඒ කතන්දරය කියන එක මම මෙතන කියන්න යන්නේ නැහැ. ඒ වුණාට අපිට කියලා දුන්නේ ඒ කාලේ පාස්ටර්ස්ලා කියන්නේ වැරදි જાතියක්, පාස්ටර්ස්ලා කියන්නේ නරක වැඩ කරන කට්ටියක්, පාස්ටර්ස්ලා කියන්නේ ලීගලි හරි නැති කට්ටියක් කියලා. ඉතින් අද මම කතා කරන්න යන්නේ මේ කතාව ඇත්තද කියන එක. ඊට අමතරව ජේසු කියලා තියනවාද පාස්ටර්ස්ලා කියන්නේ වැරදි මිනිස්සු කොට්ටාසයක් කියලා. අන්න ඒක මම කතා කරන්න යනවා. ඒක නිසා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඉතින් අපිට කියලා දීලා තියෙනවා පාස්ටර්ස්ලා කියන්නේ ටිකක් වෙනස් જાතියක්. පාස්ටර්ස්ලා කියන්නේ වැරදි කරන જાතියක් කියලා. ඉතින් පාස්ටර් කෙනෙක් කියන්නේ කවුද කියන එක අපි මුලින්ම බලන්න ඕනේ. මේ පාස්ටර්ස්ලා කියන කට්ටිය කරන දේ වැරදිද කියලා බලන්න කලින්. ඊළඟට වැදගත් දේ තමයි මේ පාස්ටර් කියන වචනේ බයිබල් එකේ තියෙනවද? පාස්ටර්ස්ලා කියලා જાතියක් බයිබල් එකේ සඳහන් වෙනවද? අපි කියමු Ephesians 4:11 එපීස 4:11 එපීස 4:11 කියනවා and he gave some apostles and some prophets and some evangelists and some pastors and teachers. එතකොට මෙතන සඳහන් වෙනවා apostles, prophets, evangelists, pastors and teachers කියලා කොටස කීපයක්. මේක සිංහල බයිබල් එකේ ගත්තොත් උන්වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද, සමහරුන් අනාගත වක්තෘවරුන්ද, සමහරුන් සුභාරංචි ප්‍රකාශ කරන්නන්ද, සමහරුන් සභාපාලකයන්ද, සමහරුන් ගුරුවරුන්ද කොට දුන්සේක. ඉතින් බයිබල් එකේම සඳහන් වෙනවා මේ පාස්ටර්ස්ලා එහෙම නැත්නම් සභාපාලකවරු කියන වචනේ. ඒතර මේ පාස්ටර් කෙනෙක් කියන්නේ සභාවක් පාලනය කරන කෙනෙක්. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති පාස්ටර් කෙනෙක් ප්‍රීච් කරනවා, පාස්ටර්ස්ලා මිනිස්සුන්ට ප්‍රේ කරනවා, සභාවක් පාලනය කරනවා. ඉතින් පාස්ටර් කෙනෙක් කියන්නේ මේ සභාවක් පාලනය කරන කෙනෙක්. එහෙමත් නැත්නම් දේව සේවකයෙක්. එහෙමත් නැත්නම් දේව දාසයෙක්. තව වචනයක් කියනවා දේව ගැතිවරයෙක් කියලා. ඉතින් බයිබලයේ තියෙනවා තව ලස්සන කතාවක්. ජේසුගේ වැඩේම තව කෙනෙක් කරනවා දැකලා ජේසු මොකක්ද කිව්වේ කියලා. දැන් අපේ සමාජයේ තියෙනවානේ ප්‍රශ්නයක්. මේ පාස්ටර්ස්ලා කියන කට්ටිය වැරදි, පාස්ටර්ස්ලා කියලා කියන්නේ යක්කු කියන කොට්ටාසයක් ඉන්නවනේ. මේ කියන කට්ටියට තියෙන ප්‍රශ්නේ තමයි මේ පාස්ටර්ස්ලා කරන්නේ වැරදි දෙයක්. මේ පාස්ටර්ස් අපි කරන දේ වගේම තව දෙයක් කරනවා. ඒකෙන් මිනිස්සුන්ට වැරදි දෙයක් වෙනවා කියලා. ඉතින් ඕක ඒ කාලෙත් ওই ප්‍රශ්නේ තිබ්බා. ওই ප්‍රශ්නේ තිබ්බේ ජේසුගේ ගෝලයන්ට. ජේසුස් වහන්සේගේ ගෝලයන්ට තමයි මේ ප්‍රශ්නේ තිබ්බේ. එතකොට ජේසුස් වහන්සේ මොකක්ද මේ ගෝලයන්ට කිව්වේ කියලා අපි බලමු. මම මේ වාක්‍ය කියන්න කලින් ඔයගොල්ලන්ට පොඩි කතාවක් කියන්න, පොඩි බෑක් ස්ටෝරිය කියන්න මොකක්ද මේ වෙන්නේ කියලා. ජේසුස් වහන්සේ මේ කතාවට ටිකක් ඉහළින් ජේසුස් වහන්සේ අන්වෙසක් වීම කියන කොටස තියෙනවා. ඊට පස්සේ තියෙනවා ජේසුස් වහන්සේ දරුවෙක් සුව කරනවා, අශුද්ධ ආත්මයක් ඉන්න දරුවෙක්. ඊට අමතරව ඊට පස්සේ ඒ කොටසින් පල්ලහැටදී තියෙනවා ජේසුස් වහන්සේ ගෝලයන්ට කියනවා මනුෂ්‍ය පුත්‍රයා කුරුසේ යන ගහලා මැරිලා දවස් 3කින් නැවත නැගිටිනවා කියලා ජේසුස් වහන්සේ ගෝලයන්ට මේ ඔක්කොම කතන්දර ටික කියාගෙන එනවා. ඊට පස්සේ මේ කියාගෙන යන අතරතුර මෙතනදී පොඩි ප්‍රශ්නයක් එනවා. මේ ප්‍රශ්නේ එන්නේ ජේසුගේ ගෝලෙක් වෙන යොහාන්ට. යොහාන්. එතකොට මේ යොහාන් කියනවා
මෙන්න මෙහෙම බයිබල් එකේ මාර්ක් 9:38 සඳහන් වෙනවා යොහාන් වහන්සේට කතා කොට ආචාර්යනි ඔබගේ නාමයෙන් කෙනෙක් යක්ෂයන් දුරු කරනවා දුටුමිව. දැන් ජේසුස් වහන්සේගේ නාමයෙන් මෙන්න යක්ෂයෝ දුරු කරනවා දැක්කා කියලා යොහාන් ඇවිල්ලා කියනවා. ඔහු අප අනුව නේන නිසා අපි ඔහුට තහනම් කළෙමු කීවේ. ඒ කියන්නේ දැන් එයා අපේ එක්කෙනෙක් නෙමෙයිනේ. හරි සිංහලෙන් කිව්වොත් අපේ සෙට් එකේ එක්කෙනෙක් නෙමෙයි. මෙයා මේ ගෝලිය 12 දෙනාගේ කෙනෙක් නෙමෙයි. දැන් මේ කියන පුද්ගලයා ජේසුස් වහන්සේගේ නාමයෙන් යක්ෂයෝ දුරු කරන කෙනා. ඒ කෙනා අපේ සෙට් එකේ කෙනෙක් නෙමෙයි නිසා අපි එයාව නමත්තන්න උත්සාහ කරා කියලා යොහාන් කියනවා. නමුත් ජේසුස් වහන්සේ කියනසේ දැන් අහගන්න ජේසුස් මොකද්ද කියන්නේ කියලා. ජේසුස් වහන්සේ මොකක්ද දැන් කියන්නේ කියලා හොඳට අහගන්න. ඔහුට තහනම් නොකරන්න. මක් නිසාද මාගේ නාමයෙන් බලවත් ක්‍රියාවක් කරන කිසිවෙකුට මා ගැන ඉක්මනින්ම නපුර කතා කරන්නට නොහැකි වේ. මොකද ජේසුස් කියන්නේ? මගේ නාමයෙන් හොඳ ක්‍රියාවක් කරන, මගේ නාමයෙන් තව කෙනෙක්ව හොඳ කරන කෙනෙක්ට, යක්ෂයන් දුරු කරන කෙනෙක්ට ඒ සැනින්ම මං ගැන වැරදි කියන්න බෑ. ඊට පස්සේ කියනවා අපට විරුද්ධ නැති තැනැත්තේ අපගේ පක්ෂයට. ඒ කියන්නේ අපිට විරුද්ධ නැති කෙනා අපේ කෙනෙක්. නුඹලා ක්‍රිස්තුස් වහන්සේට අයිතිය කියා යමෙක්ගේ නාමයෙන් නුඹලාට බොන්ට වතුර කෝප්පයක් දෙන්නේද? ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේ යයි සැබවින් නුඹලාට කියමි. මේ අන්තිමට කියන වාක්‍යයේ තේරුම වැරදිට වටහා ගන්න එපා. මේකෙන් විපාකයක් කියලා කියන්නේ මේ වැරදි දෙයක් නෙමෙයි. මේක සිංහලට ට්‍රාන්ස්ලේට් වෙද්දී එන වචනයක්. හැබැයි අපි ඉංග්‍රීසියෙන් කියෝල ඉවරලා මම ඔයගලන්ට තේරුම් කරලා දෙන්නම් මොකක්ද ඒක කියන්නේ කියලා. ඉංග්‍රීසි බයිබලයේ කියනවා for whoever shall give you a cup of water to drink in my name because you belong to Christ, verily I say unto you, he shall not lose his reward. මේ reward එකක් ගැන කියන්නේ reward එකක් කියන්නේ ප්‍රතිලාභයක් ගැන. ඵල විපාකයක් නෙමෙයි අතන. මොකද ඵල විපාකය කියන වචනේ විපාකය කියන වචනේ සිංහලෙන් ගත්තාම සමහර ලාවට තේරෙන්නේ වැරදි දෙයක් විදියට. හැබැයි ඉංග්‍රීසි බයිබලයේ ගත්තාම ඔයගොල්ලන්ට පේනවා ඒක කතා කරන්නේ රිවෝඩ් එකක් ගැන. ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙයක් කරන කෙනෙක් ඉන්නවා නම් එයාට ඒකේ රිවෝඩ් එකක් තියෙනවා කියලා ජේසුස් වහන්සේ කියනවා. ඉතින් මේ කතාව වෙන්න කලින් තමයි ජේසුස් වහන්සේ ගෝලිය 12 දෙනාව දෙන්න ගානේ යවන්නේ යක්ෂාත්ම දුරු කරන්න, මිනිසුන්ට සුභාරංචි ප්‍රකාශ කරන්න, මිනිසුන්ට සුවය ලබා දෙන්න. ඉතින් මෙහෙම ගියන් පස්සේ ගෝලයන්ට හිතෙනවා සමහරලාවට දැන් අපිව යවුවේ ජේසුනේ. අපිව ජේසු යවපු නිසා තව කෙනෙක් ජේසුගේ නාමයෙන් මිනිස්සුන් හොඳ කරනවා නම්, මිනිස්සුන්ගේ යක්ෂාත්ම දුරු කරනවා නම් එයා පොඩ්ඩක් වැරදි කෙනෙක් වෙන්න ඇති. එයා මේක කරන්නේ යක්ෂයාගේ පවර්ස් යූස් කරලා වෙන්න ඇති කියලා ඒගොල්ලන්ට අනිවාර්යෙන් හිතෙන්න ඇති. ඉතින් ඒ දේම අදටත් වෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි සමහර අය මේ පාස්ටර්ස්ලා කියන කොට්ටාසය ඒ ගණයට දාලා තියෙන්නේ. හැබැයි මතක තියාගන්න ජේසු කවදාවත් එහෙම අයව ඒ පැත්තට දැම්මේ නැහැ. මොකද ජේසු කියන්නේ ජෙනුයින් කෙනෙක්. ජේසුස් වහන්සේ කියන්නේ ජෙනුයින් කෙනෙක්. ඉතින් මතක තියාගන්න. ජේසුස් වහන්සේ එහෙම කිව්වනම් අපි කවුද තව කෙනෙක්ව ජජ් කරන්න? ඉතින් මේ ජජ් කරනවා කියන කතාවට ආපුවාම තව දෙයක් තමයි අපේ අය කරන තව වැරද්දක් තමයි එක දේව මිනිහෙක් තව දේව මිනිහෙක්ව ජජ් කරනවා. A man of God judges another man of God, criticizes another man of God. ඒ කියන්නේ එක දේව මිනිහෙක් විසින් අනිත් දේව මිනිහා මෙයා වැරද්දක් කරන්නේ. මෙයා කරන එක හරි නෑ. අපි කරන එක තමයි හරි කියලා කියනවා. එහෙම කියනවා කියන එකෙන් අදහස් වෙන්නේ මේකයි. දේව මිනිහෙක් කවදාවත් තව දේව මිනිහෙක්ව ජජ් කරන්න හොඳ නෑ. මොකද දෙවියන් වහන්සේගේ gifts දෙවියන් වහන්සේ දීලා තියෙන දේවල් එක එක්කෙනාගේ එක විදිහට තමයි ඒක ක්‍රියා කරන්නේ. ඉතින් තමුන්ට හිතෙනවා නම් තමුන් දේව මිනිහෙක් වෙලා ඉද්දි තව දේව මිනිහෙක් තව දේවල් කරද්දී මෙයා මේ වැරද්දක් කරන්න කියලා ක්‍රිටිසයිස් කරන්න ගන්නවා නම් එතන තියෙන්නේ ස්පිරිට් එකේ ප්‍රශ්නයක්. මොකද තමුන්ගේ ඇතුළේ ඉන්න හෝලි ස්පිරිට් එක හරහා තමුන් ඉන්න ස්පිරිචුවල් ලෙවල් එක හරහා තමුන්ට ඇත්තටම ගිහිල්ලා බලන්න ඕනෙත් නැහැ, දේවල් කරනවා දකින්න ඕනෙත් නැහැ. තමුන්ගේ ස්පිරිට් එකෙන් කියන්න පුළුවන් මේ දේව මනුෂ්‍යයා හරි දෙයක්ද කරන්නේ වැරදි දෙයක්ද කරන්නේ කියලා. හරියට ඒක තේරුම් ගන්න බැරුව ස්පිරිට් එකෙන් තව කෙනෙක්ව ජජ් කරනවා නම් මතක තියාගන්න ඒ දේව මනුෂ්‍යයා, ඒ ජජ් කරන දේව මනුෂ්‍යයා ඒ මනුස්සයාගේ ස්පිරිට් එකෙන්, ඒ හෝලි ස්පිරිට් එකෙන්, එහෙම නැත්නම් තමුන්ගේ ස්පිරිට් ලෙවල් එකෙන්, ස්පිරිචුවල් ලෙවල් එකෙන් මැචුව වෙලා නැහැ. මම මේක කෙලින්ම කියන්නේ සමහර අය මම දැකලා තියෙනවා අනන්තවත් දේ මනුෂ්‍යයන්ව පාස්ටර්ස්ලව ජජ් කරන්න පටන් අරන් තියෙනවා. ඒ පටන් ගත්තයින් පස්සේ ඒගොල්ලෝ ඒක දිගින් දිගටම කරගෙන යනවා. ඒක මේ මොනවද කරන්නේ? මේ හියුමන් ස්පිරිට් එක හරහා කරන්නේ. ඒක හෝලි ස්පිරිට් එක හරහා නෙමෙයි. මොකද හරි දේව මනුෂ්‍යයට පුළුවන් තමුන්ගේ ස්පිරිචුවල් ලෙවල් එකෙන් අනිත් කෙනා කරන්නේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා හරියට තේරුම් ගන්න. ඉතින් මතක තියාගන්න අපි මේ පාස්ටර්ස්ට හුම්කම් දෙනවා. අපිත් ඉන්නවා සමහර සභාවල. අපිත් ඉන්නවා මේ සමහර පල්ලිවල. අපිත් හුම්කම් දෙනවා මිනිස්සුන්ට. ඉතින් තමුන්ගේ ඇතුලේ සුදාත්මයන් වහන්සේ ඉන්නවනම් තමුන්ගේ සුදාත්මයන් වහන්සේ තමුන්ගේ හෝලි ස්පිරිට් එකෙන් පුළුවන් වෙන්න ඕනේ ස්පිරිචුවල් ලෙවල් එකෙන්
තමුන්ගේ දේව මනුෂ්‍යයා තව කෙනෙක්ව ජජ් කරනවා නම්, තව කෙනෙක්ව පල්ලෙහාට දාන්න හදනවා නම්, තමුන් පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. තමුන් ඉන්නේ හරි දේව මනුෂ්‍යයත් එක්කද කියන එක. ඉතින් මම දැන් මේ කියපු දෙයට ගොඩාක් අය ඇවිස්සෙයි. කිසිම ගැටලුවක් නැහැ ගොඩක් අය ඇවිස්සුනාට. හැබැයි හරියට තමුන්ගේ හිතෙන් හිතලා බැලුවා නම් තමුන්ට තේරෙනවා, තමුන්ගේ ස්පිරිට් එකෙන් හිතලා බැලුවා නම් ජේසුස් වහන්සේ කරපු දේ ඇත්තටම හරි. ජේසුස් වහන්සේ කිව්වා මගේ නාමයෙන් තව කෙනෙක් යක්ෂාත්ම දුරු කරනවා නම්, තව කෙනෙක්ව සුව කරනවා නම් එයා අපිට වැරද්දක් නෙමෙයි කරන්නේ. අපිට එරෙහි වෙන්නේ නැති තැනැත්තේ අපේ කෙනෙක්ය කියලා. ඉතින් ඔන්නෝක මතක තියාගන්න. තව කෙනෙක් වෙන කෙනෙක්ව ජජ් කරද්දි එයා කියන දේ අහන්න කලින් ඔයා ජේසු කියපු දේ, ජේසුස් වහන්සේ කියපු දේ හරියට අහලා ඉන්න. අනේක මතක තියාගන්න. Now have a very nice day and God bless you.